තෙරුවන් සරණයි හැමෝටම. මම කියනවා මේ പ്രേත යෝනි මාර්ගය සහ අසුර යෝනි මාර්ගය පිළිබඳව. එතකොට මට මේ බීඩි කියලා යම් කොටසක් කියවෙනවා. ඒ තමයි කියන්නේ මේ සෝහන් අනාගාමි සකෝර්දාගාමි කියන පළවලට ආපුහම අපි දෙන වචන අපේ කාටෙන් පිට කරන වචන හරි සිහිබුද්ධියෙන් අපි ඒවා පිට කරන්න ඕනේ. ඒවා සිහි බුද්ධියෙන් අපි පිට කරේ නැත්තම් අපිට ඔන්න ඔය වගේ අනවශ්‍ය වචන පිට කරනවා. ඒ පිට කරපුවාම තමයි ඔවුන් මානසික ලෙඩු, ඔවුන් ආහාර මෙහි කියන වචන උන්ට පිස්සු කියලා ඔය දැන් ඔය දේවල් ඇති කරනවා මෙන්න මේ වගේ වචන පිට කරද්දී. එතකොට ගොඩක්ම මේ කාන්තාවගේ රහස් ප්‍රදේශය අල්ලගන්න අය ගොඩක්ම උප්පත්තිය කරා එනවා, මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලබනවා. හැබැයි ඒ പ്രേත කුලය. එතකොට ගොඩාක් මේ പ്രേත කුලය යනවා ගැරඩි කුලයට. කුලය තමයි උප්පත්තිය කරා එන්නේ. කියන්නේ ගැරඩි කුලය කියන්නේ මේ ගැරඩි කුලේ අය එතනවා කොතෙන්ද හරි. ඒ එතිච්චහම තමයි අර වාගේ අර ඝාතන සිද්ධ වෙන්නේ. කියන්නේ එතනවා. කියන්නේ මේ පවුල් අල්ල ගන්නවා. කියන්නේ ගමේම ඉන්න දුප්පත්ම මිනිස්සයා අර මං කීව විදිහට සල්ලි තියෙන තැන අල්ලගෙන එතනට ගියපුවාම එයා එතන ආරවුල ඇති කරනවා. ඒ සිටිවිලි හරහා එහෙම කරන එයා අනුව යනවා. ඒ අනුව යන නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිසුන්ට හිත කය ගැනවත් අඩුම තරමේ අවධානය යොමු කරලා කටෙන් පිටවන වචන එතකොට හිතෙන් හිතන සිතුවිලි සියල්ලම පාලනය කරගන්න කියලා. මොකද පෞල් පිටින් සමහර තැන්වල පගන් වල පෞල් තියෙනවා සදාකාලිකම ආරව්. එතකොට ඒ ආරවුල් වලටත් හේතු තියෙනවා. එතකොට සමහරක් මිනිස්සුන්ගේ සිතුවිලි හරහා කියන්නේ මේ තමන් අනුන්ගේ සිතුවිලි හරහා තමන්ගේ ජීවිත අවුල් කරගන්න මිනිස්සුත් ඉන්නවා. අනුන්ගේ සිතුවිලි හරහා ඒ අවුල් කරගත්තාම මේ ඒ ගැටලු ඇති වෙන්නේ ඒ නිසා. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දැන් කෙනෙක් වයසට ගිහින් මැරුණාම එයා මේ මිනිස්සෙක් වෙලා උප්පත්තියක් කෙනෙක් ලබනවා නම් ඒ ලබන කෙනා අල්ලගන්නේ ශරීර කොටස. ඒ කෙනා අල්ලගන්නේ මේ ශරීරයේ කොටසක්. ඒ කියන්නේ ඔය දැන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙලා තියෙන പ്രേත මේ යෝනි මාර්ග 4ක්. එතකොට මේ 4 කොටසේ තමයි ඒ අය උප්පත්ති. එතකොට මේ 4 කොටසටත් අයිති කුල තියෙනවා. මේ සත්ව කුල. එතකොට ඒ කුල තමයි අපි හරහා එන්නේ. එතකොට වැලේ තේරුම. එතකොට ගහකට දැන් අපි කියමු යම් ගහකට එතනවා වැලක්. අන්න ඒ වගේ තමයි මේ ගෙරණ කුලයේ අය. එතකොට ඒ අය එතෙන්න තමයි උත්සාහ දරන්නේ. ඒ අනුව මේ ගෙරණ කුලයේ අය අනුව මේ යම් ආකාරයේ ගැටලු ඇති කරන හොඳට කාලා බීලා මිනිස්සු පින් කරත් දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. පුළුවන් තරම් පින් කරන්නම කියන්නේ උසස් පවුල් වල උප්පත්තිය කරා යන්න. අන්න ඒ නිසා. ඒ වුණාට දැන් උසස් පවුලුත් කඩාගෙන වැටෙන්නේ අන්න ඒ නිසා. මොකද මේ പ്രേත යෝනි මාර්ග නිසා කියන්නේ කාන්තාවගේ ඒ പ്രേත යෝනි මාර්ග අල්ලගත්තාම තාම ඒ එතකොට මේ යටිපතුල් ඒ කියන්නේ තියෙන මනුස්සයාගෙට එතකොට මනුස්සයා උප්පත්තිය කරා එන මාර්ග 4ක් නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට ඒ 4ෙන්ම මේ ඒ අනුව තියෙනවා. එතකොට තමන්ගේ සිතුවිලි තමයි පාලනය කරගන්න ඕනේ. එතකොට තමන්ගේ කය තමයි පරිස්සම් කරගන්න ඕනේ. එතකොට මේ ගොඩාක් අර ඒ අනුව සිද්ධ වෙන්නේ ඒක හිත කය දෙක කියන එක තමයි පරිස්සම් කරගන්න ඕනේ. මොකද දැන් අපි කියමුකෝ මගේම අප්පච්චි මැරුණා කියලා. එතකොට මගේම අප්පච්චි එනවා මගේ මේ එයා යම් ආකාර පෙරේතෙක් වෙලා මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලබන්න පින තිබ්බොත් ඒ යෝනි මාර්ගයේ 4ෙන් අල්ල ගන්නවා මගේ දුවගේ പ്രേත යෝනි මාර්ගය. ඒකෝ අපි කියමු මාමණ්ඩි කෙනෙක්. මගේම මාමණ්ඩි. ඒත් එහෙම තමයි. මගේ පුතා
ඒත් එහෙම තමයි. මගේ අක්කා ඒත් එහෙම තමයි. මේ ඔක්කොම එකතු වෙනවා මේ නෑදෑයෝ. එතකොට මහත්තයා මැරුණත් අල්ලගන්නවා ප්‍රේතෙක් වෙලා උප්පත්තිය කරා එනවා කියන්නේ මිනිස්සෙක් වෙලා උප්පත්තිය කරා එනවා නම් අල්ලගන්නවා කාන්තාවගේ යෝනි මාර්ගය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ සත්ත්ව කුලවලත් මිනිස්සු උප්පත්ති කරා. ඒත් ඒ ආකාරයකටම ඒ ආකාරයට ඒ තමයි ඒ බහැරව උප්පත්තිය කරා එන්න තමයි මේ ඒ අර මාර්ග හතර පහදා දෙන්නේ. එතකොට පුරුෂ ලිග්ගුවේ සහ කාන්තා යෝනි මාර්ගය සහ සත්ත්ව කුලවල පිට ඒ අනුව තමයි ඒවා බුදුරජාණන් වහන්සේ ඒ හතර පෙන්නලා දෙන්නේ. මිනිසයා උප්පත්තිය කරා එන කෙනෙක්. ඕනම කෙනෙක් මැරුණාම ඒ අයට මේ ශරීරයේ කොටස් අල්ලගන්නේ මැරුණාම. මිනිස්සෙක් වෙලා උප්පත්තිය කරා එනවා නම් එයා මේ ශරීරය තමයි අල්ලගන්නේ. ඊට ශරීරය අල්ලගත්තේ නැති අය තමයි පිට. එතකොට ඒ අය යම් ආකාරයකට කුසේ උප්පත්තිය කරා එනවා. මම අර කීව මේ දැන් අපි කෙනෙක් මැරිච්චාම ඔය අපි කියනෝනේ අහවල් බෝධියට ගිහින් පින් රැස් කරගන්න කියලා. අනේ ඒ ආකාරයකටත් එනවා. එතකොට ඒකෙන් ඒ පින් රැස් කරගෙන ඒ ආකාරයටත් මම කුස කරා එනවා. එතකොට ඒ එහෙමත් තියෙනවා. එතකොට ගොඩක්ම අපට ආරවුල් ගැටුම් ඇති වෙන්නේ පුරුෂයාගේ පුරුෂ ලිග්ගයේ සහ කාන්තාවගේ ස්ත්‍රීගේ ඒ ඇතිවන ගැටුම්. එතකොට ඒ හරහා තමයි අපි උප්පත්තිය කරන්නේ. මේ මමත් එහෙම තමයි. හැමෝම එහෙම තමයි. හැමෝම එහෙම තමයි පුරුෂ ලිග්ගය සහ අපිට තියෙන්නේ අපේ මනස පාවිච්චි කරන එක විතරයි හරියටම. හිත, කය, මනස මේවා හරියට පාවිච්චි කරොත් විතරයි අපිට මෙන්න මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ගැලවෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ මනුස්සයා ගැන හොයන්න එපා කියන්නේ ඒක මම ඉස්සෙල්ලා වීඩියෝ සකස් කරේ ඒ ටික. එතකොට මේ මනුස්සයාගේ පැවැත්ම හොයන්න එපා කියන්නේ ඒකයි. එතකොට ඒවට වෛර කරන්න එපා කියලා කියන්නේ පුළුවන් තරම් මනස බුද්ධිමත් ලෙස හසුරවන්න ඕනේ. නැත්තම් බෑ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි ඒ විදිහට උප්පත්තිය කරා එනවා. ඒ වුණාට පිට සිතුවිලි හරහත් අපි මෙතන අවුල් කරගන්නවා. ඒ ගොඩක්ම ඒ උප්පත්තිය කරා එන අය හරහා තමයි අපි ගන්නෙ. මේ പ്രേත යෝනි මාර්ගයේ හරහා උප්පත්තිය ලැබලා එතකොට ඒ අයගේ ගැටුම් අර විසිරෙන හිතත් එක්ක එනවා. ඒ නිසා තමයි කියන්නේ තමන්ගේ පවුලවත් පිරිමියෙක් වුණාම අඩුම තරමේ රැක ගන්න කියලා.